අද වෙනකොට දැන් ඩොලර් එක ගිහිලා තියෙනවා නිල වශයෙන් බැලුවොත් 346කට ගිහිලා තියෙනවා 6කට 8කට ඊළඟට අපි දැක්කොත් එළියේ 355කට යන්නේ ඩොලර් එක. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ කතාවල් වගේම තමයි ඩොලර් එකත් විටින් විට වෙනස් වෙනවා. ටට්ටක් ගාලා වෙනස් වෙනවා ඩොලර් එක. හරි උදේ තියෙන ගාන නෙමෙයි දවල් තියෙන්නේ. බැංකුවෙන් බැංකුවට ඩොලර් එක වෙනස් වෙනවා. DFCC එක එක ගානයි, BOC එක එක ගානයි, HNB එක එක ගානයි, කොමර්ෂල් බැංකුවේ එක ගානයි. අර 710 705 නෙමෙයි. රුපියල් 2 3ක වෙනසක් තියෙනවා. පැයෙන් පැයට. එතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. අර්බුදයක් තියෙනවා. ඩොලර් නැහැ මාකට් එකේ. ඩොලර් එක ඒකයි වැඩි වෙන්නේ. දැන් අපි අහන්න කැමතිද ඔබතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. දැන් ආනයන භාණ්ඩ ඔක්කොම මිල ඉහළ ගිහිලා තියෙන්නේ. දැන් කිරිපිටි එක රුපියල් 125කින් වැඩි කරා කිලෝ එකක්. කිලෝ කිරිපිටි එකක් කීයද? රුපියල් 3000යි. කිලෝ එක. ග්‍රෑම් 400 100 වැඩි කරා රුපියල් 50කින්. එතකොට දැන් ආනයන භාණ්ඩ හැම එකක්ම ඉහළ ගිහිල්ලා අද උද්දමනය වැඩි වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මෙතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. අර්බුදේ නැත්නම් මොකද? පාරට බෑලා බැලුවා නම් අර්බුදේ පේනවා. එතුමාලා ඉස්සරහට නම් කිව්වා සීතල කාමරවල ඉන්නවා කියලා. ඒ සීතල කාමරවල හිටපු අයත් මේ වගේ බරක් දැම්මේ නැහැ. මෙතුමන්ලා සීතල කාමරෙත් නෙමෙයි. මෙතුමන්ලා ඉන්නේ අඟහරු ලෝකේ. ඒ හින්දා අපි කියනවා අඟහරු ලෝකෙන් බෑලා බලන්න කියලා.